ඉපල්රි සුලං බිඳිනා උයන්තුරු සෙවනේ කඩා හැලෙනා කඳුළු වස්සානේ ඉතියාගින් හමාගේ අවසාන රන් පතවත් පෙනී ඔබ ආයෙත් එනවාමයි වසන්තය යලිත් එනවාමයි ගහකොළ මල් දලු ලනවාමයි ඔබ ඔය ඇහිච්ච සින්දුව මේ ලිව්ව තැන තමයි මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. මේ ඒකත් මේ අධ්‍යාපනයට සම්බන්ධ තැනක් වෙන කොහෙවත් නෙමෙයි. මේ අපේ කැලණි විශ්වවිද්‍යාලය. කැලණි විශ්වවිද්‍යාලයේ කැන්ටින් එකේ මේසයක් උඩ ඉඳලා තමයි ලෙලුම් ඔය මුල් වචන ටික ලිව්වේ. ඔයත් මේ අද තමයි මේ කතාව අහන්නේ. මේ මොකද දැන් ගුරු ගීතය පොත මේ අපේ ආත්මීය පොතක්නේ. ඕක මං හිතන්නේ මට මතකත් නැහැ සෑහෙන්න පුංචිම කාලේ කියෙව්ව මෙලෝ හතරක් තේරුන්නේ නැහැ පොපුලර් කියලා ගස් జాතියක් ලෝකේ තියෙනවා කියලා දැනගත්තා. ලියන්නේ මේ චිත්‍රපටියේද? නෑ චිත්‍රපටියේ නෙමෙයි. ඊට පස්සේ ගුරු ගීතය පොත කියවලා ඕක මේ අපේ තාරුණ්‍යයත් එක්ක හරියටම බද්ධ වෙලා තිබ්බා. ඊට පස්සේ ඒ ගැන තව සාහිත්‍ය සංවාදවල යනකොට මට හිතුණා අම්මා මම මාර පොතක්නේ කියවලා තියෙන්නේ කියලා. එහෙම කියලා කැලණි විශ්වවිද්‍යාලයේ මේ කැන්ටින් එකේ මම දන්නේ අදටත් තියෙනවද කියලා මම දැක්ක සෑහෙන කාලයක් මේ කැන්ටින් එකේ ඇතුලේ ලොකුවට ගහලා තිබුණා වසන්තේ අලිත් එනවාමයි කියලා. ඒ වචන ටික දැක්ක හැම වෙලාවෙම මට මේ ගුරු ගීතය මතක් වුණා. එක දවසක් ඒ මතක් වෙලා මේ ওই ගීතේ යම්කිසි ප්‍රමාණයක් මම ලියලා තියන් හිටියා. කොහොම හරි අපේ කිස්සිරි ජයසේකර එයාගේ දෙවනි ඇල්බම් එකට ගීතයක් ඉල්ලුවාම ඔය ඉපල් රිකිලි කියන තැනින් පටන් අරගෙන මොකද මට මේ ඕන වුණා මේ අර රුසියානු උද්‍යාන චිත්ත රූපේ මවන්න මේ වසන්තයට කලින් සරත් සමයේදී මේ අවසාන රන්පතත් ගිහිල්ලා අර ලී බංකුවක මේ ඉඳන් ඉන්න රුසියානුවෙක් කොළුවේ තියන් ඒ ටිකත් සම්පූර්ණ කරලා කිත්තට දුන්නා වෙන්න සින්දුව කියලා. ආයෙ මාස ගානකට පස්සේ ඔය රෙකෝඩින් එක මේ මට එවලා තිබ්බා. මේ එව්වම මාව වචන වලට වැඩිය මම මේකේ තියෙන සංගීතයට ආකර්ෂණය වුණා. ඔහොම ඉන්නකොට මම පත්තරේ හරි කොහේ හරි දැක්කා මේ මගේ යාළුවෙක් ගුරු ගීතය ඇසුනෙන් මේ චිත්‍රපටියක් කරනවා කියලා. උපාලි ගම්ලා. මම උපාලිගේ නම්බරේ හොයාගෙන කතා කරලා උපාලිට නම් කිව්වා ඔයා ගුරු ගීතේ සම්බන්ධයෙන් මේ චිත්‍රපටියක් කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මමයි කිස්සිරි ජයසේකරයි ලෙලුම් රත්නායකයි කරපු සින්දුවක් තියෙනවා දැන්ට කොහොමත් ඒක රෙකෝඩ් කරලා තියෙන්නේ. මේ සිනමා පටයට ගැලපෙනවා නම් මේ සින්දුව ගන්න අපෙන් කිසිම අකමැත්තක් නැහැ කියලා. කොහොම හරි උපාලිත් මං හිතන්නේ ඇහුව පළවෙනි පාරම ඉඳන් කිව්වා මගේ චිත්‍රපටියට මේක හරියටම ගැලපෙනවා. චිත්‍රපටිය හදන්න අවුරුදු 2-3කට කලින් සින්දු හැදුවේ මේ ඊට පස්සේ කොහොම හරි අවසානයේදී චිත්‍රපටියට ඒ සින්දුව දෙන්න පුළුවන් වුණා. ඒකෙන් තවත් මං හිතන්නේ ගීතයටයි සිනමා පටයටයි දෙකටම ආලෝකයක් ලැබුණා. අවුරුදු 12කට පස්සේ මේ පහුගිය දවස්වල PVR එකේදී මම ප්‍රථම වතාවට චිත්‍රපටයේ සින්දුව යනවා ඇහුණා. මග බලන නෙත් දෙක නිවා
විඳගන්න උදයේ හවා අවසාන සුසුමට කලින් වස්සාන පුසුඹත් අරන් ඔබ ආයෙත් එනවාමයි වසන්තය යලි එනවාමයි ගහකොළ මල් දළුලනවාමයි ඔබ ආයෙත් වචන ටික මට දුන්නාම දැන් මේක වචන ටික දැක්ක ගමන් මට සාමාන්‍ය වචන ටික මෙහෙම කියවගෙන යනකොට මට පික්චර් එකක් එනවා. ඒතකොට මේ පික්චර් එක ඇතුලේ තිබ්බෙත් මේ කතාන්තරය ඇතුලේ කියවෙන ඒ යම් දේ තමයි. ඒ කියන්නේ වසන්තය යලිත් එනවාමයි කියන තැනදී මියුසික් වලින් පවා මේ මම ඒක එතෙන්ට අර ගෙනල්ලා දෙන තැන මේ මොනවා තිබුණත් වසන්තය ආපහු එනවා කියන තැනදී මියුසික් බිල්ඩ් අප් කරලා ඒ කරන්න තියෙන මට දැන් පික්චර් එක එනවා. දැන් සින්දුව මේ විදිහට හදෙන්න ඕනේ කියලා. මට නුවන්ගෙන් තමයි ඉස්සෙල්ලම මේ චිත්‍රපටීය කතාවට කෝල් එක ආවේ නුවන්ගෙන්. නුවන් තමයි ඉස්සෙල්ලම කතා කරලා කිව්වේ මොකද එවකට මං හිතන්නේ කිච්චිරි ලංකාවේ හිටියද? නෑ එතකොටත් නෑ. එතකොටත් නෑ. කිච්චිරි එතකොටත් ගිහිල්ලා කැනඩාවට ගිහිල්ලා නුවන් කතා කරලා මට කිව්වා මේ ලෙල්ලා මේ සින්දුවට මෙහෙම පොඩි ඉල්ලුමක් තියෙනවා. අවුලක් නෑ නේද අපි මේක දුන්නොත් කියලා. ඉතින් පස්සේ තමයි උපාලය කතා කරලා කිව්වේ මේ ලෙලුම් මෙහෙමයි ඒ සින්දුව මම ඇහුවා. හැබැයි මේ ෆිල්ම් එකේ නේ යාරගත් එක්ක මියුසික් පැත්තේ පොඩි වෙනස්කම් ටිකක් කරලා අපි නැවත රෙකෝඩින් එකක් කරමුද කියලා. එතකොට මේක ෆීමේල් වර්ෂන් එකකුයි මේල් වර්ෂන් එකකුයි දෙකක් ඕනේ. මං කිව්වා දැන් ඕක කරන කාලෙදි මං හිතන්නේ කිච්චිරි නෑ ලංකාවේ නෑ. එතකොට මං ඇහුවා දැන් කිච්චිරි නැතුව කවුද මේක දැන් අපි සිං කරවන්නේ? එහෙමනම් ට්‍රැක් එක කරලා අපි කැනඩා වලට යවමුද වොයිස් කරන්න කියලා. පස්සේ මේ ගහෙන් ගෙඩියෙන් වගේ නිකන් උපාලය මං සින්දු කියනවා දැකලා තිබුණාද මොනා කරනවද කියලා මම දන්නේ නැහැ. උපාලය මට කිව්වා ලෙලුම් වා කියන්නකෝ මේ සින්දුව කියලා. මම කිව්වා රයිට් කිච්චිරිගේ අකමැත්තක් නැත්තම් කියන්නම්. හැබැයි කිච්චිරිගේ සින්දුවත් අපි කොයි හරි තැනක පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ ඇට්ලීස්ට් එන් ටයිටල්ස් වලට හරි දාමු කියලා කතාවක් අපේ අතරේ කතිකා වුණා ඒ වෙලාවේ ඇත්තරම. ඔය ගීතේ හින්දා ලෙලුම් චිත්‍රපටයේ සංගීතඥයා බවට පත් වුණා. මොකද මේ ලය තියාගන්නත් ඕනේ හින්දා මේ බලූ බොහෝ දෙනා මේ මං හිතන්නේ ජාත්‍යන්තර සම්මානවලදී පවා මේ ෆිල්ම් එකත් එක්ක හරියට ලෙලුම්ගේ සංගීතය කතා වුණා. ලෙලුම්ගේ පළවෙනි චිත්‍රපට සංගීතය මම ඒක සාක්ෂි දන්නවා. මොකද මේ මංගල දර්ශනයේදී දලසලප්පතුමාත් ඒ ප්‍රතිපදනුදාස දෙන්න ඇවිල්ලා ඉස්සෙල්ලාම ඇහුවේ මල්ලිකාගේද සින්දුව කියලා. වාද ලිව්වේ කියලා මම කනේ මම නෙවෙයි කියලා. ජෝඩ් ලිව්වේ කියලා මල්ලි සින්දුව තමයි වැඩේ කිව්වා. මට ඇත්තටම සින්දුවේ වචන වගේම මේ කොහොමද මේ රිද්ම් එක ගැලපුණේ මේ ටෙම්පෝ එක ගැලපුණේ සිනමාවට කියලා. ඒ දෙක සිනමාව දිහා බලාගෙන මේ ටෙම්පෝ එකට ටියුන් කළා වගේ. එකට එකක් පෑහුණා. ඒක හරි ලස්සන වැඩක්. ඊට පස්සේ මේ හැබැයි මම අමාරුවේ දැම්මා. දැන් සින්දුව හරි. හැබැයි මේ ඒක තනකදී තියෙනවා මේක ඉස්කෝලේ ගිනි තියලා ඉස්කෝලේ හදන දර්ශනයක් ඒකේ දෙබස් මොකුත් නැහැ. දැන් උපාලි කිව්වා ලෙලුම් මේක ෆීල් වෙන්න ඕන. මෙතන හිස් තියෙන්න බෑ. මේක පොඩි කතන්දරයක් වගේ මේ වැඩේ යන්න ඕන කියලා. ලෙලුම් මහන්සි වෙලා මේ හරි ශනිකව ස්ටුඩියෝ එක ඇතුලේ මේක කම්පෝස් කරනවා, මියුසික් ඩිසයින් කරනවා, ලියනවා, කම්පෝස් කරනවා. කොහොම හරි මහරය වෙනකන් අපි ස්ටුඩියෝ එකේ හිටියා. ඔව් අපි ඇත්තටම ඒ කියන්නේ ඒක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ උපලේ මට කිව්වා මේ පොඩි අඳෝනාවක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. මේ දුක එළියට එන්න ඕනේ. ඒ වගේම දැන් මේගොල්ලෝ නැවතත් මේ විනාශ කරපු පාසලනේ ආයි හදන්නේ. ඒ හදනකොට ඒ අන්තිමට ඒක යන්න ඕනේ බලාපොරොත්තු සහිත තැනකින් ඉවර වෙන්න ඕනේ කියලා. ඊට දැන් ඕක අපි හිතනවා. දැන් ඊට පස්සේ මේ මට තියෙන දැන් අර අඳෝනාව කැලේ ගිහම මං කෝ ඉතින් අපි පොඩි වොයිස් කැලලක් කියමු. අපි කියලා මොන හරි කරමු කියලා මං දැන් කියලා මොන හරි කැලලක් කෝඩ්ස් ටිකක් සවුන්ඩ් කරගෙන මොන හරි කැලලක් කිව්වා. දැන් මේක හරි. දැන් අන්න ඒ වගේ එකක් තමයි ඕනේ කියලා දැන් එදා අපි කොහොම හරි වැඩේ රැප් අප් කරා ඒ දවසේ.
ඔව්වෙන්ද උදේ මෙන්න එනවා ආයි ස්ටුඩියෝ එකට. දැන් මේ වචන ටික ඕන කිව්වානේ. දැන් වැඩේ ඉවර වෙලා මම අහගෙන හිටියානේ. දැන් බයිසිකලේ ගෙදර යන ගමන් හැබැයි ගුරු ගීතය ජීර්ණය වෙලා තියෙන්නේ. ගුරු ගීතය තමයි වැඩිම වාර ගාණක් කියවපු පොත මොකද. එතකොට පටන් ගත්තේම අයිලේ කියලා. ලංකාවේ ගමට අයිලේ කියන්නේ නැහැ තමයි. හැබැයි ගුරු ගීතේ ජීර්ණය වෙච්ච ලංකාවේ මිනිස්සුන්ට අයිලේ කියව ගමන් දැනෙනවා. ගුරු ගීතය කියලා දන්නවා. ගුරු ගීතය කියලා දන්නවා. ඉතින් කොමාරි ගෙදර ගිහිල්ලා බයිසිකලෙන් බහිනකොට සින්දුවෙන් භාගයක් ලියලා ඉවරයි. සින්දුවක්ම නෙවෙයි ඇත්තටම මේ. ඔව් ඇත්තටම මේක සින්දුවක් නෙවෙයි. සින්දුවක් නෙවෙයි. සීතල හිම කඳු මනමල් පුබුදන මිටියාවත එක යායක් කරවන ඒක අන්තිමට මං හිතනවා ඒක ඉතාම ලස්සනට ආවයි කියලා. ඒ කියන්නේ අපි ඇත්තටම චිත්‍රපටය ඇතුලේ ඒ තෙන්ට ඕන ෆීලිං එකේ වචන වලුයි සංගීතයලුයි. ඒ කියන්නේ මගෙන් ඇවිල්ලා ඇහුවා මේ වචන ටික දීලා මල්ලි අර ඊයේ අපි කරපු වැඩේට ඔයාට ඒ වොයිස් එන තැන්වල මේ වචන ටික හදාගත්ත හැකිද ඒ තැන්වලට කියලා. මම ඉතින් ආපහු දාලා කියලා බැලුවා රයිට් කියන්න පුළුවන්. අයියේ කියමු කිව්වා ඉතින් කිව්වා. නෑ ඒක තමයි අතර අපේ ඒ එකතුව තමයි. ඒ සම්මිශ්‍රණය ඒ අපි මහන්සි වෙච්ච තරම සුගත් මල්ලි වෙම මතක් කරන්න ඕනේ. සුගත් මල්ලි ලොකු සපෝට් එකක් දුන්නා. එතකොට අපේ සේජ් ස්ටුඩියෝ එකේ සඳරු මල්ලි. ඉතින් ඒගොල්ලොත් මහන්සි වුණා. ඒ කියන්නේ රෙකෝඩින් ඉංජිනියර් ප්ලේ කරන මගේ බේසික් ට්‍රැක්ස් ටික මං කියනකොට හදලා දීපු සුගත් මල්ලි. ඒකතොර මීනා ප්‍රසාදිනී සිංකර. අනික මීනාගෙන් මං ඇහුවා මේ ඔරිජිනල් සින්දුවේ යවලා මේ නංගි ඔයාට මම පිච් එක පල්ලයට කරලා හදන්නද මේ මොකද කියලා. මීනා කිව්වා නෑ අයියේ ඔක්කොම අවුලක් නෑ හොඳයි. අර ඒ කියන්නේ ඒ අපි ඔක්කොම මේ වැඩේදී එකතු වුණා. මොන්ඩලා කරා නේද? Oh, the
හැමෝගෙම මේ සින්දුව ගැනවත් වචන ගැනවත් සංගීතය ගැනවත් නෙවෙයි. ඒ ගීතේ කෘතිය පරිශීලනය කළාට පස්සේ එන හෘදයාංගම බව. ඒකෙන් තමයි මට හිතෙන්නේම මේ සියල්ල මතුවෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝගෙම හිතේ ඇති වෙන්නේ එක වගේ හැඟීමක් සහ හැමෝටම එක වගේ පික්චර් එකක් එනවා කියලා කියන්න පුළුවන් කතාවක්. මම හිතන හැටියට. මට හිතන්නේ එහෙමයි. දැන් අපි මෙච්චර කියවපු දේ මේ තාම ගුරු ගීතේ බලලා නැත්නම් අපි ආරාධනා කරමු ගුරු ගීතේ බලන්න කියලා. ගුරු ගීතය ඕනනම් මේ ගුරු ගීතේ චිත්‍රපටිය බලලා ගුරු ගීතය අයිතමවගේ ගුරු ගීතේ පොත කියවන්න. එහෙම නැත්නම් පොත කියවලා ඇවිල්ලා ගුරු ගීතේ බලන්න. හැබැයි සිනමා කෘතියක් කියන්නේ ඒකට අනන්‍ය වෙච්ච එකක්. නවකතාවක් කියන්නේ ඒකට අනන්‍ය වෙච්ච එකක්. පොතේ සිනමාවේ ගුරු ගීතේවත් ගුරු ගීතේ චිත්‍රපටියේ පොතවත් හොයන්න යන්න එපා. ඔව් ඒක හරි. අනිත් පැත්තේ මේක ළමා චිත්‍රපටයක් නොවුනට ළමයින් බැලිය යුතුම බැලීම අයිති අපි ගුරු ගීතේ ඉස්කෝලේ යන කාලේ කියුවේ. ඔව් ඔව්.